එයා අපි හොඳ ඉගෙනගෙන එයාලා වෙන්නේ හොඳින් මේ දේ සලකන්නේ. ඒකට ප්‍රේමයෙන් කරන්නේ. එයාලා හොඳ තැනට තියන්න. හැබැයි ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකද අර විදිහට අපි අනිවාර්යෙන් මේක කරන්න ඕනේ. ඒ වුණාට අනිතරේ කියනවා ඔබේ මමට පියාටත් ගෞරව කරන්න කියලා. සතුටින් ඉතිරි සෙනෙහි මිහිරි අහසේ ඉරුසේ අම්මා නිවසේ සුවසෑදු හිරුසාඳු අප හැම ලංකේරු සෙනෙහි සෙනෙහි අම්මාගේ දෙපිය නගලා හරියකට ඇවිදින්නවත් බැරි පුංචි කාලේ කාටවත් බය උනේ නෑ මං වීරයා ළඟ උන්නු වේලේ පීලි ගෙහිලා කම්බියන්තත් මාවතේ ආදරේ කරන අම්මලා තාත්තලා දරුවෙකු පුංචි වැඩිවලට කිසිම කෑ ගහන්න නැතුව දරුවව ලං කරගෙන යාළුවෝ හැටි කියාදී අපි ගැනම හිත හිතා වෙහෙසෙන බලා රැඳවන්නේ දුක හිතෙනකොට ඉන්නේ කොහොමද කිසි දෙයක් නොමවුණු විලාසේ වීරයොත් තනියෙන් නදනවලු කවුරුවත් ළඟ නැති වෙලාවේ ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි ආදරේ හංගලා දෙන්නේ පියවරමයි හදවතේ ගැඹුරේ තින්නේ ඔබගේ ආදරයි ආශිර්වාදය පුංචි කාලයක් දෙන්න
දෙමව්පියෝ දරුවන් ගැන, දරුවෝ දෙමාපියන් ගැන මොනවා හරි හදවතේ ගැඹුරේ තින්නේ ඔබගේ වදනයි තාත්තේ මගේ ලෝකේ ඔබගේ ආශිර්වාදය මේ සියලු පවුල් මත වේවා. අදින් පසුව නොයෙකුත් බාධක සිඳ බිඳලා මගේ මව්පියෝ දෙදෙනා සැමදා දෙවිඳුන්ගේ රැකවරණය තුල වැජපේ සැමදා දෙමව්පියන් කියන්නේ දෙවියන් වහන්සේ අපිට ලබා දීලා තියෙන වටිනාම සම්පතයි. ඔයාගේ අම්මා, ඔයාගේ තාත්තා, එයාලා හැමදාටම අපේ ලෝකේ වීරයෝ. ලේ කිරි කරලා ඔබට පෙවූ ආදරණීය අම්මා. මහ මෙරක් තරම් දුක්ඛම් කටළු දරාගන්න ආදරණීය තාත්තා. අම්මයි තාත්තයි අපිට හරි ලස්සනට ජීවිතේ කියලා දෙනවා. ඉතින් අපිට ලෝකයක් තනන්නට වෙහෙසෙන සියලුම මව්පියවරුනි, ඔබට දේව ආශිර්වාදයත් රැකවරණයත් සැමදා ලැබේවා.